මේ වීඩියෝ එකේ තියෙන්නේ දවස් 28ක මෙන්ටල් ට්‍රාන්ස්ෆර්මේෂන් වීඩියෝ සීරීස් එකේ අවසාන දවස් කීපය. කවුරු හරි කෙනෙක් මුලින්ම දකින්නේ මේ වීඩියෝ එක නම් වීඩියෝ සීරීස් එක ඉන්ට්‍රෙස්ටඩ් වගේ නම් day 1 day 2 3 පිළිවෙලට බලලා මේ වීඩියෝ එකට එන්න. නැත්තම් තේරෙන එකක් නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අන්තිම දවස් ටික 23 වෙනි දවසේ ඉඳලා 28 වෙනි දවස වෙනකන් මොනවද කරන්න තියෙන ටාස්ක්, ඒවායේ මනෝවිද්‍යාත්මක පැත්ත මොකද්ද, ඒවා මනසට බලපාන්නේ කොහොමද? දැන් මම කියන්න යන්නේ 23 වෙනි දවස ගැන. 23 වෙනි දවසේ කරන්න තියෙන ටාස්ක් එක තමයි නොසන්සුන් මනසක් විනාඩියක් වගේ කෙටි කාලයකින් සංසුන් කරන ක්‍රමවේදයක් තමයි මේකේ පැහැදිලි කරන්නේ. සාමාන්‍යයෙන් අපිට එකපාරටම ලොකු ප්‍රශ්නයක් ආවම නැත්තම් විභාග ශාලාවක් ඇතුළට ගියාම නැත්තම් ඉන්ටර්විව් එකක් ළඟ එනකොට මොකක් හරි අවස්ථාවවලදී සමහර වෙලාවට අපි නොසන්සුන් වෙලා ටිකක් අපි කලබල වෙලා ටිකක් අපි නොසන්සුන් වෙනවා තමයි. නොසන්සුන් වෙන වෙලාවක් තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවකට හිත බය වුණු වෙලාවක තප්පර 60ක් වගේ ඇතුළත මනස සංසුන් කරලා පාලනය කරගන්නේ කොහොමද? අන්නේ කරන උපාය මාර්ගයක් තමයි මේ අභ්‍යාසය. පොතේ තියෙන ටාස්ක් එක මම කියලා ඉන්නම්. පොතේ තියෙන්නේ මේ ටාස්ක් එක අද දවසේ කීප වතාවක් කරන්න කියලා. අපි හිතමුකෝ 3 වතාවක් කියලා. මොකද ඔයා මේ ටාස්ක් එක අද පුරුදු වෙන දවස, පුහුණු කරන දවස. අද පුහුණු වුණාට පස්සේ මේ දවස් 28න් පස්සේ තව පොඩි දවසකින් මේ දවස් 28 ඉවර වෙනවනේ. හැබැයි ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයා නොසන්සුන් වෙන, බය වෙන ඕනම වෙලාවක ක්ෂණිකව මේ අභ්‍යාසය කරලා කලබල වෙච්ච, නොසන්සුන් වෙච්ච ඔයාගේ මනස සංසුන් කරගන්න පුළුවන්. ඉතින් පොතේ තියෙන උපදේශ අනුව ටාස්ක් එක කරන්න මෙහෙමයි. අද දවසේ ඔයා ඉන්නේ කලබලකාරී වටපිටාවක නම් විනාඩි 2-3කට ඒකෙන් මිදිලා මේ ටාස්ක් එක වතාවකදී කරන්නේ මෙහෙමයි. ඔයා හෙමින් සහ ගැඹුරින් හුස්ම ගන්න. ඒ හුස්ම ගන්නකොට හුස්ම ඇතුළට ගන්නකොට පපුවට, බඩට හුස්ම පිරෙන හැටි සහ හුස්ම පිට කරන හැටි ගැන අවධානයෙන් ඉඳලා හුස්ම පිට කරද්දී මුළු ඇඟේම තියෙන බය, ගැස්ම, නොසන්සුන්කම, නෙගටිවිටි පිට වෙලා යනවා කියලා ඔයා හිතන්න කියලා තමයි කියන්නේ. එක වතාවකට ඔයා 5 පාරක් ඒ විදිහට හුස්ම ගන්න. ඊට පස්සේ ওই ටාස්ක් එක ඔයා උදේට, දවල්ට, හවසට වගේ 3 වතාවක් අද දවසේ කරන්න. මොකද ඔයා අද මේ ටාස්ක් එක පුරුදු වෙන දවස. ඉතින් ඒ හුස්ම අරගෙන හුස්ම පිට කරද්දී ඔයා හිතින් කියනවා මගේ හිත ඇතුලේ තියෙන නොසන්සුන්කම, බය, නෙගටිවිටි මේ ඔක්කොම මේ හුස්මත් එක්කම පිට වෙලා යනවා. මට මේ යන දේ සාර්ථකව කරගන්න පුළුවන් කියලා හිතන්න කියලා කියනවා. ඉතින් පොතේ තියෙන ටාස්ක් එක මෙච්චරයි. දැන් බලමු මේකේ කොහොමද නොසන්සුන් වෙච්ච මනසකට බලපාන්නේ කියලා. විභාගයක බයක්, ඉන්ටර්විව් එකක නැත්තම් ප්‍රශ්නයක් ආවම මොලේ ඇතුලේ ලොකු ත්‍රෙට් එකක් සිද්ධ වෙනවා කියලා මොලේ අපේ කලබල වෙනවා. එතකොට මොලේ අපේ ඇඟට පණිවිඩයක් දෙනවා ත්‍රෙට් එකක් කියලා. අන්න ඒ නිසයි හුස්ම කෙටි වෙන්නේ, පපුව ගැහෙන්නේ, බය වෙලා, දන්න දේත් අමතක වෙලා මොලේ ෆ්‍රීස් වෙන්නේ. හැබැයි ඒ නොසන්සුන් වෙලාවෙම ඔයා බලහත්කාරයෙන් ඒ නොසන්සුන්කම නැති කරලා හුස්ම වාරවල් 5ක් අරගෙන සංසුන් විදියට හිතන්න පටන් ගන්නවා කියන්නේ මොලේට යන පණිවිඩය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මොලේ හිතනවා මෙයා මේ තරම් සංසුන් විදියට හුස්ම ගන්නේ, සංසුන් විදියට හිතන්නේ, මෙතන ලොකු අනතුරක් නැහැ කියලා අර ක්ෂණිකව මොලේ අර බිය ඇති කරන හෝමෝන නතර කරලා පැරසම්පති ස්නායු පද්ධතිය සක්‍රිය කරනවා සහ ඒත් එක්කම තප්පර ගණනින් පපුව ගැස්ම අඩු වෙලා මනස සම්පූර්ණයෙන්ම නිවිලා යනවා කියලා කියනවා. ඉතින් මේ ශ්වසන උපාය මාර්ගයේ පුහුණු වුණාට පස්සේ මොන තැනදී මොන දේදී බය වුණත්
ඒ මැද්දේදී නොසන්සුන් වුණත් තමන්ගේ මනස රීසෙට් කරගන්න මේක පාවිච්චි කරලා ජීවිත කාලෙම ඇතුළෙම මේක පුහුණු කරලා තියෙන තරම් වටින අභ්‍යාසයක්. මේක හරියට ඉමර්ජන්සි මෙන්ටල් ෆස්ට් ඒඩ් එකක් වගේ. හදිසි මානසික ප්‍රථමාධාර මේ ක්‍රමයක් වගේ. ඉතින් මේක අද දවසේ ඇතුළත පුහුණු වෙන්න. ඒක තමයි ඔයාගේ ටාස්ක් එක. ඒක පුහුණු වුණාට පස්සේ ඔයාගේ ජීවිතේට අවශ්‍ය වෙන වෙලාවවලදී ඒක ඇප්ලයි කරන්න උත්සාහ කරලා බලන්න. අද ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ 24 වෙනි දවස. මේ 24 වෙනි දවසේ අභ්‍යාසය තමන්ගේ මානසික නිදහස වගේම පවුලේ අය යාළුවෝ එක්ක තියෙන සම්බන්ධතා ශක්තිමත් කරගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක් ගැන තමයි කියන්නේ. මුලින්ම මම ටාස්ක් එක මොකක්ද කියලා ඉන්නම්. ඔයාලගේ ජීවිතේ ඉන්න දැනට ලොකු ප්‍රශ්නයක අසනීපයක නැත්නම් ආර්ථික අපහසුතාවයක ඉන්න ඔයාලා අඳුනන පුද්ගලයෝ 3 දෙනෙක් තෝරගන්න. ඒ ඔයාගේ අම්මා තාත්තා සහෝදරයෙක් යාළුවෙක් ඔයාගේ ලව් ලයිෆ් පාර්ට්නර් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ කෙනාගේ ප්‍රශ්න කරදර ඉක්මනින් විසඳිලා එයා සතුටින් සුවයෙන් ඉන්නවා දකින්න එක ඔයාට කොච්චර සහනයක් වෙනවද කියලා ඔයා ලියන්න. ඊට පස්සේ ඔයා ලියන්න ඒ අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය සතුට දියුණුව දැනට එයාට තියෙන සෞඛ්‍ය සතුට දියුණුව වෙනුවෙන් ස්තුතියි. සහ එයාගේ මෙන්න මේ ප්‍රශ්න ටික විසඳිලා ඉන්නවා දකින්න එක ඔයාට හිතට සැහැල්ලුවක් කියන එක ඔයා ලියන්න. 3 දෙනා ගැන 3 ආකාරයකට කියන්නේ අවස්ථා 3ක් විදියට 3 දෙනා ගැන වෙන වෙනම ලියන්න. පොතේ තියෙන ටාස්ක් එක මෙච්චරයි. දැන් මං කියන්නම් මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඇයි අපි අනුන්ගේ සුවසෙත ගැන හිතලා ලියලා ඒවට තැන්ක්ෆුල් වෙන්නේ? එයාගේ සෞඛ්‍යයට, එයාගේ දියුණුවට, එයා විඳින සැහැල්ලුවට ඇයි අපි ඒවට තැන්ක්ෆුල් වෙලා මෙතන ලියන්නේ? මෙතන ගොඩක් තියෙන්නේ පරාර්ථකාමීත්වය සහ සහකම්පනය ගැනනේ. අපි පුරුදු වෙලා තියෙන්නේ මගේ විභාගේ, මගේ සල්ලි, මගේ ප්‍රශ්න, මගේ අඩුපාඩු කියලා තමන්ගේ දේවල් පමණට වඩා හිතන්න සහ මේ තමන්ගේ ගැනම විතරක් හිතන ක්‍රමය නිසා ආතතිය වැඩි වෙලා ඉරිසියාව අනවශ්‍ය තරගකාරීත්වය සහ මානසික බිඳවැටීමක් උනත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ අද දවසේ ටාස්ක් එකේ වෙලාවක් අරගෙන අනුන්ගේ ප්‍රශ්න දිහා සහකම්පණයෙන් බලනකොට අර ආත්මාර්ථකාමී ඍණාත්මක සිතුවිලි සර්කිට් එක නතර වෙලා මොළයේ ඔක්සිටොසින් ඒ කියන්නේ ආදරය සහ බැඳීම ඇති කරන හෝමෝනේ ශ්‍රාවය වෙලා හිත ඇතුලෙන් පුදුමාකාර මානසික නිදහසක් ඇති වෙනවා. ඔයාලා කරලා බලන්නකෝ. මේකෙදි වෙන්නේ කාටවත් මැජික් එකක් කරන එක නෙමෙයි. තමන්ගේ මනසේ තියෙන ආතතිය සහ ඊර්ෂ්‍යාව තරඟකාරීත්වය වගේ දේවල් හොදලා දාන එක, අයින් කරන එක. ලොකුම දේ තමයි අනුන්ව තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේක ඔයාගේ සහකම්පනය. ඔයා ඒක දිනු කරගන්නකොට ඇත්තටම ඔයාට මිනිස්සුන් හසුරවන්න පුළුවන් සංනිවේදන හැකියාව පවා ලැබෙනවා. පවුලේ අය සමග තියෙන රණ්ඩු සරවල් නැති වෙනවා. යාළුවෝ අතර ඔයාලා හැමෝටම උදව් කරන ආදරය කරන විශ්වාසවන්ත චරිතයක් බවට ඔයා ඉබේමපත් වෙනවා. මොකද ඔයා හිතන පදන රටාවනේ ඔය ලියලා කරලා ඒවයින් වෙනස් කරගන්න හදන්නේ. ඉතින් මේක තමයි අද දවසේ ඔයාලට තියෙන ටාස්ක් එක. මේක ඔයා ආදරය කරන 3 දෙනෙක් වෙනුවෙන් කරලා බලන්න. අද දවසේ කරන්න තියෙන ටාස්ක් එක තමයි ඔයාගේ වටපිටාවේ ඔයා දකින අවම වශයෙන් ඔයා දකින දේවල් 7ක් විතර අඳුරගෙන ඒ දේවල් එක්ක ඔයාව කම්පෙයා කරලා ඒ දේට සමගාමීව ඔයාට තියෙන දේට thank you කියලා කියන්න තමයි තියෙන්නේ. මම ඒක එක්සැම්පල් අරන් පැහැදිලි කරන්නම්. හිතන්නකෝ ඔයා මුලින්ම දකින ඔයාගේ පාඩම් කරන ස්ටඩි ටේබල් එක, ස්ටඩි ඩෙස්ක් එක කියන්නකෝ.
නැත්තම් ඔයා වගේ ලැප්ටොප් එක දකිනවා. එතකොට ඔයා හිතන්න ඕනේ ලිව්වත් කමක් නැහැ. මට ඉගෙන ගන්න මෙච්චර හොඳ වටපිටාවක්, මෙච්චර හොඳ ෆැසිලිටීස් තියෙන එකට thank you. හිතන්නකෝ ඔයා සල්ලි දකිනවා. නැත්තම් ඔයාට අද බිලක් ගෙවන්න වෙනවා. නැත්තම් ඔයා පාරේ යද්දි ATM එක දකිනවා. ඊට පස්සේ ඔයා හිතන්න මගේ ළඟ තියෙන මට තියෙන සල්ලි, මට තියෙන ධනය, ඔයාට තියෙන වත්කම්, ඒ දේවල් වලට thank you කියලා හිතන්න. එක්ක ලියන්න. ලියන එක ගොඩක් හොඳයි. නැත්තම් හිතන්න. ඔයා හිතන්නකෝ ඔයා පාරේ යනකොට පොඩ්ඩක් නිරෝගී නැති කෙනෙක්ව දකිනවා. ඒක ඔයාගේ සෞඛ්‍යයත් එක්ක කම්පෙයාර් කරලා ඔයා හිතන්න මගේ සිරුර නිරෝගීව තියෙන එක ගැන thank you කියලා හිතන්න. ඒ වගේමයි ඔයා හිතන්නකෝ ඔයා ඇම්බියුලන්ස් එකක සවුන්ඩ් එකක් ඔයාට ඇහෙනවා කියලා. ඒ කියන්නේ ඇම්බියුලන්ස් එකක අර නලාවේ සද්දෙත් එක්ක ඒක යනවා ඇහෙන්නේ. ඒක ඇතුලේ ඉන්න කෙනා ගොඩක් රෝගී කෙනෙක්නේ. මුලින්ම ඔයා ඒකේ යන කෙනාට එයාට ඉක්මනට සුවය ලැබේවා කියලා ඔයා එයාට සුවය ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට තියෙන සෞඛ්‍ය සම්පන්න ශරීරය ගැන thank you කියලා. ඒ වගේ ඔයා වටපිටට තියෙන දේවල් දැකලා ඊට සමගාමීව ඔයාට තියෙන දේවල් වලට thank you කියන්න. අවම වශයෙන් 7කටවත් thank you කියන්න තමයි තියෙන්නේ. අර ඇම්බියුලන්ස් එකක සද්දය ඇහෙනකොට අපිට හිතට බයක් ඇති ගැන්වීම කාට හරි කරදරයක් වෙලා කියලානේ හිතෙන්නේ. ඒ වුණාට අර මගේ සිරුර මේ මොහොතේ නිරෝගීව තියෙන එක කොච්චර වටිනවද කියලා තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන කොටයි එයාටත් ඉක්මනින්ම සුවය ලැබේවා කියලා හිතන කොටයි එන්නේ ඒවට මොලේ හුරු කරාම අර පරිසරයෙන් එන ඍණාත්මක උත්තේජනය නෙගටිව් ට්‍රිගර් එක ෂණිකව අපේ මනස සංසුන් කරන ධනාත්මක ක්‍රමයක් බවට පත් වෙනවා කියලා තවදුරටත් කියනවා. තවදුරටත් කියනවා අපේ මොලේ ස්වභාවිකව හැදිලා තියෙන්නේ අවට තියෙන ඍණාත්මක දේවල් අනුතුරු ඉක්මනින්ම අල්ලගන්න කියලා. අන්න ඒ නිසායි දවස පුරාම සෝෂල් මීඩියා වල තියෙන නෙගටිව් නිවුස් වටපිටාවේ ඉන්න මිනිස්සු කියන කේලම් බැනුම් වගේ දේවල් අපේ ඔළුවට ඉක්මනට යන්නේ. ඒ වගේම අපේ මනස ඍණාත්මක වෙනවා, කම්මැලි වෙනවා. හැබැයි ඔයා මේ අභ්‍යාසය හරහා ඔයාගේ අවට තියෙන සාමාන්‍ය දේවල් ධනාත්මක දේවල් විදිහට බාර ගන්න මොලේ හුරු කරද්දී මොලේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක වෙනස් වෙනවා. මොලේ වටපිටාවේ තියෙන ඍණාත්මක දේවල් ෆිල්ටර් කරලා අයින් කරලා ඔයාගේ යහපතට වැදගත් දේවල් විතරක් ඔයාගේ ඇස ගැටෙන්න සලස්වනවා කියලා තවදුරටත් කියනවා. ඉතින් ළමයි ගොඩක් වෙලාවට කියන දෙයක් නේ පාඩම් කරන්න හිතෙන්නේ කම්මැලි කියන එක. ඉතින් ඒකට එක හේතුවක් පරිසරය ඇතුලේ පාඩම් කරන්න පොළඹවන සංඥා වලට වඩා පාඩම් කරන්න පොළඹවන්නේ නැති දේවල් ෆෝන් එක ඔබන නිදා ගන්න පොළඹවන ඍණාත්මක දේවල් වැඩි කියලා. ඉතින් මේ ස්ට්‍රැටජි එක පුරුදු වුණාම වටපිටාවේ තියෙන දේවල් වලින් ධනාත්මක උත්තේජනයක් ගන්න පුරුදු වුණාම ඔයාලගේ ප්‍රොඩක්ටිවිටි එක කියන්නේ වැඩ කිරීමේ වේගය ෆෝකස් එක වැඩි වෙනවා. එතකොට දවස පුරා බාහිර ප්‍රශ්න නිසා මනස වැටෙන්නේ නැතිව නිතරම උද්‍යෝගයෙන් සහ ක්‍රියාශීලීව වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ෆෝකස් ස්ට්‍රැටජි එකක්. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තුෙන් ඉන්නවා ඔය පාඩම් කරන්න හිතෙන්නේ කම්මැලි එක්සෑම් ළඟයි පාඩම් කරන්න කල්මදී වගේ කියපු නංගිලා මල්ලිලාට ස්ටුඩන්ට්ස්ලාට වීඩියෝ එකක් දෙකක් කීපයක් කරන්න. එතනදී මම මේක ටිකක් පැහැදිලිව එක්ස්ප්ලেইন කරන්නම්. මීට වඩා දැනට මෙන්න මේ ටාස්ක් එක තමයි අද දවසේ කරන්න තියෙන ටාස්ක් එක. අද ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ 26 වෙනි දවස. අද දවසේ තියෙන්නේ ජීවිතේ වෙච්ච වැරදි දෙයක් එහෙම නැත්නම් ගත්තු වැරදි තීරණයක් මොකක් හරි අපි ෆේල් වෙච්ච තැනක් අනේ මට වැරදුනානේ කියලා පසුතැවෙන විඳවන එක නතර කරලා ඒ වැරද්ද ජීවිතේ පොසිටිව් පැත්තට හරව ගන්න පුළුවන්
සයිකොලොජිකල් ස්ට්‍රැටජි එකක් ගැන තමයි අද දවසේ තියෙන්නේ. ටාස්ක් එක කරන්නේ කොහොමද කියලා මුලින්ම කියලා ඉන්න. මේක පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං වැඩක්. ඔයාගේ අතීතයේ ඔයාට තාමත් දුක හිතෙන, තාම පසුතැවෙන, මොකක් හරි වැරද්දක් හරි බිඳවැටීමක් හරි ඔයා ගත්තු වැරදි තීරණයක් හරි තෝරගන්න. විභාගයක් ෆේල් වෙච්ච එකක්, ඔයාගේ එක්ස් එහෙම නැත්නම් ඔයාගේ ලව් ලයිෆ් පාර්ට්නර් එයාත් එක්ක වෙච්ච අපි හිතමු එයාත් එක්ක වෙච්ච බිඳවැටීම, බ්‍රේක්අප් එක. ඒක වෙන්න පුළුවන්. නැත්නම් කාලේ නාස්ති කිරීම නිසා වුණු පාඩුවක් වෙන්න පුළුවන්. අන්න ඒ එකක් තෝරගන්න. ඊට පස්සේ ඒ වැරද්ද දෙස බලලා ඔයා පසුතැවෙන්නේ නැතුව මේ වැරද්ද නිසා ඔයා ඉගෙන ගත්තු, ඔයාගේ ජීවිතේ ඉස්සරහට වැදගත් වෙයි කියලා ඔයා දැනගත්තු දේවල් 10ක් ලියන්න. ඒ හැම පොයින්ට් එකක් ඉවර වෙද්දිම ඒකට thank you කියලා ඉස්සරහින් කීප පාරක් ලියන්න. එක්සැම්පල් එකකට ඔයා කැම්පස් එකේ එක සෙමස්ටර් එකක එක සබ්ජෙක්ට් එකක් ඔයා ෆේල් වුණා නම්, එහෙම නැත්නම් ඔයාගේ බ්‍රේක්අප් එක වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු එක්සෑම් එකම එක්සැම්පල් එකට ගත්තාම ඔයා ලියනවා එක්සෑම් එක ෆේල් වුණා. හරි. ඒකට ඔයා ලියන පොයින්ට්ස් 10න් කීපයක්. මම විභාගෙ ලිව්වේ කිසිම ප්ලෑන් එකක් නැතුව කියලා මට තේරුම් ගන්න ලැබුණ එක ගැන thank you. වැඩ කල් දැම්මම ඒකෙන් වෙන්නේ නරක ප්‍රතිඵලයක් කියලා ප්‍රායෝගිකව මට දැනගන්න ලැබුණට thank you. ඊළඟ පාර මීට වඩා හොඳට රෙඩි වෙන්න ලොකු වමනාවක් මෙන්න මේ නිසා මට ඇති වුණා. ඒකට thank you. ඒ වගේ පොයින්ට්ස් 10ක් ඔයා පුළුවන් උපරිම 10ට වඩා අඩු වෙන්නම් ඔයාට හිතෙන්නේ පුළුවන් උපරිම ලියන්න. අපි තව එක්සැම්පල් එකක් ගමුකෝ. අපි ගොඩක් කොමන් දෙයක් හිතන්නකෝ. ඔයාගේ බිඳුණු රිලේෂන්ෂිප් එකක්, ඔයාගේ ලව් ඇෆෙයාර් එක. ඒක කැඩිලා නම් තියෙන්නේ. ඒක දිහා වෛරෙන් දුකෙන් බලනව වෙනුවට ඒකෙන් ඔයා ඇත්තටම ඉගෙනගත්තු, ඇත්තට ජීවිතේ ඉගෙනගත්තු පාඩම් ටික ඔයා ලියන්න. බ්‍රේක්අප් එක තමයි ඔයාට වෙච්ච ප්‍රශ්නේ. එතකොට ඕකේ මොනවද ඔයාට ලියන්න පුළුවන් පොයින්ට්ස් 10ක් විතර ලියන්න. අපේ ජීවිතයේ සතුට අපේ පාර්ට්නර් මතම පමණක් පටවලා මගේ සතුට මං මත රඳව ගන්න පුළුවන් ස්වාධීන පුද්ගලයෙක් වීමේ වටිනාකම මට ඉගෙන ගන්න ලැබුණාට thank you. ජීවිතේ ඕනම කෙනෙක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියන ලෝක ස්වභාවය යථාර්ථය තේරුම් ගන්න ලැබීම ගැන thank you. මගේ ජීවිතේට ඇත්තටම ලැබෙන්න සුදුසු මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්ද කියලා අවබෝධයක් ලැබීම ගැන thank you. ආදරේ ඉස්සරහා මගේ self respect එක පාවා නොදී යුතුයි කියන එක ඉගෙන ගත්තට thank you. මේ සම්බන්ධකම විවාහය කරා අරන් නොගින් මෙතනින් නතර වුණාට thank you. විවාහය කරා ගෙනිච්චරන් මීට වඩා වෙන්න පුළුවන් ලොකු හිත රිදවීමකින් මාව ගලව ගත්තට thank you. මෙතනදී සතුටු වෙන්නේ සම්බන්ධතාවයේ බිඳුණු එකට නෙමෙයි. ඒ අත්දැකීමෙන් ඔයාව පරිණත මිනිසෙක් වෙච්ච එකටයි. අර හිත ඇතුලේ තිබුණු වෛරය, පරිගැනීමේ චේතනාව, දුක නැති වෙලා මානසික නිදහස ඔයාලට ලැබෙනවා. තව කෙනෙක් එක්ක තියෙන දුක, වෛරය, තරහ, ඉරිසියාව මේ හැමදේම තියෙන්නේ ඔයාගේ හිතේනේ. ඒතකොට ඔයාගේ මානසික නිදහස තමයි ඇත්තටම නැති වෙන්නේ. ඔයාට ඉස්සරහට ගමනක් යන්න තියෙන එනර්ජි එක තමයි එතනදී වේස්ට් වෙන්නේ. ඉතින් ඒක නිසා අපේ මානසික නිදහස අපිට වටින්නේ කොච්චරක්ද කියලා නිම කරන්න බෑ. මොකද අපි තව කෙනෙක් එක්ක වෛරෙන් ඉන්නවනේ ඒ වෛරය තියෙන්නේ අපේ හිතේ. නාස්ති වෙන්නේ අපේ එනර්ජි එක. ඉතින් පොතේ තියෙන ටාස්ක් එක ඔච්චරයි. ඇයි අපි වැරදි දිහා බලලා ඒ වයින් ඉගෙනගත්තු දෙයට thank you කියන්නේ. ඉතින් මේක නිකන් සිතුවිලි ප්‍රතිව්‍යුහගත කිරීම කියලා තමයි මනෝවිද්‍යාවේදී කියන්නේ. අපිට ජීවිතේ වැරද්දක් වුණාම මම වැඩකට නැති කෙනෙක්, මට කවදාවත් දැන් මටමයි වෙන්නේ කියලා Tamanට බැනගෙන
ඍණාත්මක සිතුවිලි වල හිර වෙන්නේ නැතුව එතකොට එහෙම හිර වෙනකොට අලුතෙන් වැඩක් කරන්න තියෙන ධෛර්ය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හැබැයි ඔයා ඒ වැරද්ද ඇතුළෙත් ඉගෙනගත්තු පාඩම් ටිකක් ලියන්න මොලේ ඒ දේවල් වලට වෙහෙසෙද්දි මොලේ වටහා ගන්නවා මේක ඉගෙනගත්තු තවත් එක පාඩමක් විතරයි කියලා. මොලේ තියෙන අර පසුතැවීම සහ බිය පොඩ නැති වෙලා ඒ වැරද්ද මගහරවගෙන ඊළඟ වැඩේ ඊළඟ දේ හොඳටම කරන්නේ කොහොමද කියන මාවතට මොලේ අවතීර්ණ වෙනවා. මෙතනදී ඇත්තටම වෙන්නේ අතීතයේ වෙච්ච වැරද්දෙන් ඉගෙනගෙන ඊට වඩා ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙන එක නේද? මං ආයේ කියනවා අතීතයේ වෙච්ච වැරද්දෙන් වෙච්ච පාඩම් ටික අවබෝධ කරගෙන අනාගතයට ඊට වඩා ශක්තිමත්ව මුහුණ දෙන එක නේද මේකෙන් වෙන්නේ. ඉතින් ඉස්සරහට මොන වගේ කඩාවැටීමක් ආවත් ආර්ථික ප්‍රශ්න, ජොබ් වල ප්‍රශ්න මොන ප්‍රශ්නයක් ආවත් මානසික වැටෙන්නේ නැතුව හරි මේ දේවල් ටික මම ගත්තා ඔළුවට ඊළඟට මම මොකද කරන්නේ කියලා බය නැතුව ඉස්සරහට යන්න පුළුවන් ආත්ම ශක්තියක් මෙතනදී නිර්මාණය වෙනවා. ඉතින් අතීතේ හිතලා අතීතේ ගැන වුණු වැරදි ගැන හිතලා තනියෙන් විඳවන්නේ නැතුව මනස ශක්තිමත් කරන්න මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න. ඉතින් මේ අභ්‍යාසය කරලා බලන්න හිතට සැහැල්ලුවක් දැනුණා නම් මටත් කියන්න. අනිවාර්යෙන් එක වෙනවා මටත් කියන්න. අද ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ 27 වෙනි දවසේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ ඉන්සිකියුරිටි. ඒ කියන්නේ තමන්ගේ පෙනුම, තමන්ගේ ශරීරයේ හැඩය, තමන්ගේ හැමේ පාට නැත්නම් තමන්ගේ දක්ෂතාවය ගැන තියෙන බය සහ අඩු තක්සේරුව. සෝෂල් මීඩියා වල ඉන්න අයගේ ජීවිතේ දිහා බලලා මම කැතයි මට බෑ මං වැඩකට නෑ මම ලස්සන නෑ කියලා තමන් ගැන තියෙන අඩු තක්සේරුව මෙන්න මේ සම්බන්ධව තමයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් මුලින්ම බලමු අද ඔයාලට කරන්න තියෙන ටාස්ක් එක මොකක්ද කියලා. අද දවසේ ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඒ යන සාමාන්‍යයෙන් ඔයා කණ්ණාඩිය ඉස්සරහට යනවනේ දවසේ කීප පාරක් ඒ යන හැම වෙලාවෙකම ඔයාගේ මූණ දිහා බලලා මගේ ජීවිතේ දිනවන්න මට උදව් කරන මේ ශරීරය, මේ මනස සහ මේ ලස්සන, මේ පෙනුම, මේ අනන්‍යතාවයට thank you කියලා කියන්න. ඒ වගේම ඔයාගේ ඇතුළාන්තයෙන් ඔයා අගය කරන ලක්ෂණ කීපයක් කියන්න. කියන්නේ 2-3ක් විතර. මං ඇත්තටම අගය කරනවා මගේ තියෙන උත්සාහවන්තකම ගැන. මං ඇත්තටම අගය කරනවා අනුන්ගේ දුකකදී උණු වෙන්න මට තියෙන කරුණාවන්ත හදවත ගැන. මං ඇත්තටම අගය කරනවා මට තියෙන ආත්ම ශක්තිය ගැන. මම මොන දේ මෙන්ටලි හරි ෆිසිකලි හරි මම ඩවුන් වුණාම මගේ ඇතුලේ ඉන්න මගේ ආත්ම ශක්තිය මට ආයි කියනවා නෑ නැගිටින්න කියලා. ඔය තියෙන ආත්ම ශක්තිය ගැන thank you. ඉතින් අද ඔයා මිර එක ගැන ගාවට යන හැම වතාවෙම ඔන්න ඔය විදිහට කියන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම බලමු මේක ඇතුලේ තියෙන විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. අපි ගැනම දකින චිත්‍රය හැඩගැහෙන්නේ අපි නිතරම අපිට කියා ගන්න දේවල් වලින්නේ. අපි හැමදාම කණ්ණාඩියෙන් බලලා කැතයිනේ මං කුරුලෑ තියෙනවනේ ලස්සන මදිනේ මං ඇඟ හැඩ නෑනේ මං එහෙම හිතනකොට ඇති වෙන්නේ අපි ගැන ලොකු අවතක්සේරුවක්නේ. හැබැයි ඔයා කණ්ණාඩියෙන් ඔයා දිහා බලලා ඔයාගේ වටිනාකම් අගය කරද්දී ඒවට ග්‍රේට්ෆුල් වෙද්දී මම වටින කෙනෙක් කියන හැඟීම අපිට නිතරම ඇති වෙනවා සහ ඒක අපිට නිතරම මතක් කරවනවා. ඉතින් ඕක නිතර කරනකොට මිනිස්සුන්ගේ ව්‍යාජ ජීවිත දැකලා තමන් වටින්නේ නැහැ කියලා හිත රවට්ට ගන්න එක නතර වෙලා තමන්ගේ පෙනුම, තමන්ගේ දක්ෂකම, තමන්ගේ තත්ත්වය ගැන තියෙන ඉන්සිකියුරිටිස් අදහටම නැති වෙලා තමන් කවුද කියන එක බාර ගන්න පුළුවන් විදිහේ high value personality එකක් ඔයාලට හම්බ වෙනවා. high value
පර්සනැලිටි එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේක තමයි අද දවසේ තියෙන ටාස්ක් එක. මේක ඔයා අද ප්‍රැක්ටිස් කරා, අද පුහුණු වුණා. හැබැයි මේක ඔයා ලයිෆ් ටයිම් හැබිට් එකක් විදිහට ඔයා මිරර් එක ළඟට යන හැම වතාවෙම නොවුනත් අඩුම ගානේ දවසට එක වතාවක් කරන්න ප්‍රැක්ටිස් කරන්න වග බලා ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරනවා. අද ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ අන්තිම දවස 28 වෙනි දවස. බලමු මුලින්ම ටාස්ක් එක මොකක්ද කියලා. ඔයාට තියෙන්නේ විනාඩි 5ක් වෙන් කරගෙන ඊයේ දවසේ ඔයාට සිද්ධ වුණු පොඩි හෝ යහපත් දේවල් මොනවද කියලා ආපස්සට ගිහින් මතක් කරන්න. ඒ වටින දේවල් අවම වශයෙන් 9ක් 10ක් ලියන්න. ඒ ලියලා ඒ හැම පොයින්ට් එකකටම ඉස්සරහින් thank you කියලා ලියන්න. ඉතින් එක්සැම්පල් එකකට ප්ලෑන් කරපු විදියටම ඊයේ අර ගමන ගිහින් එන්න පුළුවන් වුණා වෙන්න පුළුවන්. නැත්තම් ප්ලෑන් කරපු විදියටම ඒ පාඩම ඉවර වෙනකම් පාඩම් කරගන්න පුළුවන් වුණා වෙන්න පුළුවන්. යාළුවෙක් උදව් කරා වෙන්න පුළුවන්. අම්මා කැමති කෑමක් හදලා දුන්නා වෙන්න පුළුවන්. ඔයා කාට හරි උදව්වක් කරා වෙන්න පුළුවන්. ඔයාට කවුරු හරි උදව්වක් කරා වෙන්න පුළුවන්. ඔන්න ඔය ඕනම දෙයක් අද දවසේ විනාඩි 5ක් කරා ඊයේ දවසේ ඔයාට වෙච්ච හොඳ දේවල් 9ක් හෝ 10ක් ලියන එක තමයි ටාස්ක් එක. අපි දවස් අවසානයේ ඊයේ නම් වැඩකට නැති දවසක් කිසිම දෙයක් කරගන්න බැරි වුණා කියලා නිදාගන්න ගියොත් පහුවෙනිදා වුණත් එච්චර සාර්ථක දවසක් වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඊයේ වෙච්ච දේවල් මතක් කරලා ඒවට සතුටු වෙද්දි, thankful වෙද්දි මොලේ වටහා ගන්නවා කියනවා ජීවිතේ ප්‍රශ්න තිබුණත් හැමදාම හොඳ දේවල් සිද්ධ වෙනවා කියලා. මෙතන වෙන්නේ කිසිම මැජික් එකක් නෙමෙයි. අපේ මොලේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක හැමදාම උදේට අප්ඩේට් කරලා දවස පුරාම කම්මැලි නොවි, ඍණාත්මක නොවි, ඵලදායීව වැඩ කරන්න අවශ්‍ය මානසික පරිසරයක් සකස් කරගන්න එක තමයි මේකෙදි වෙන්නේ කියලා කියනවා. ඉතින් මේ ටාස්ක් එක ඔයා අද කරා වෙන්න පුළුවන් ජීවිතේ පළවෙනි වතාවට. හැබැයි මේක මේ දවස් 28න් පස්සේ වුණත් හැම දවසකම කරන්න සුදුසු ටාස්ක් එකක්. මම ඊළඟ වීඩියෝ එකෙන් දැන් අදින් දවස් 28ක මානසික පරිවර්තනයේ අදාළ ටාස්ක් 28 අදින් ඉවරයි. හැබැයි මම ඊළඟ වීඩියෝ එකේ හරියටම පැහැදිලි කරනවා මේ දවස් 28 අපි කරපු ටාස්ක් ජීවිතයේ අවශ්‍ය තැන්වලදී ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. දැනටත් සමහර විට ඔයාලට අයිඩියා එකක් ඇති. එහෙම නැතත් මම ඒක පැහැදිලිව කියලා දෙනවා. මේ දවස් 28 පුරාම අපි කරපු ලොකු දෙයක් තමයි නැති දේවල් ගැන හිතන්නේ නැතුව දැනට ලැබිලා තියෙන දේවල් එක්ක සතුටු වෙන ගමන් උඩට යන්න මොලේ පුහුණු කරන එක. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න උත්සාහ කරන එක. ජීවිතේ මොන වගේ බිඳවැටීම් ආවත්, ප්‍රශ්න ආවත් මානසික වැටෙන්නේ නැතුව මෙන්ටල් හෙල්ත් එක උපරිම මට්ටමක තියාගන්න උත්සාහ කරන එක. ඇත්තටම බැලුවොත් සැනසීම හොයාගන්නේ කොහොමද? මෙන්ටල් පීස් එක හොයාගන්නේ කොහොමද? සතුටින් ඉන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් තමයි මේ දවස් 28 පුරාවටම මම ફોකස් කරපු දේවල්. ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒක ගොඩාක් වැදගත්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.